අපි දැන් තමයි ගයිස් වැඩ ඇරලා ආවේ. අපි දෙන්නත් එක්ක යනවා පයිම්මාද මේ හරිය. එතන පේනවත් දන්නේ මේ හරිය තියෙනවා සුෂි කඩයක්. ජපානයේ ගොඩක් ප්‍රසිද්ධ හම සුෂි කියලා ගොඩක් බ්‍රාන්චස් තියෙනවා. අපි අද යනවා සුෂි කන්න. සිකුරාදා හින්දාද ගොඩක් පොලෙම ඉඳීද කියලා වෙටිං ලිස්ට් එකේ බලන් ඉන්න වේද කියන එක ෂුවර් නැහැ. එමුණොත් ඇරලා එනවා. මේ වීඩියෝ එක ගේනවා නම් අද සුෂි කන්න යනවා. අපි යන් සුෂි කඩේට. ලයිට් තුනක් තියෙනවා ගයිස් පනින්න අපේ ගෙවල් ළඟ ඉඳන් එහා පැත්තට පනින්නේ කියන්නේ. අපි අර කලර් ලයිට් එකෙන් පැනලා මේ කලර් ලයිට් එකෙන් පැනලා දැන් මෙතන ඉන්න ඕනි එන වෙලාවක්. මේක තමයි ගයිස් ප්ලේස් එක. වාහන ගොඩක් තියෙනවා මේ ටයිම් එකෙත්. අද සිකුරාදා කට්ටිය හෙට සෙන්සුරාදා ගොඩක් කට්ටිය නිවාඩු හින්දා පවුල් පිටින් එනවා. ඉතින් කන්න බලමු ඉතින් ගිහිල්ලා. හරි ගයිස් දැන් අපි ටේබල් එකේ අංකයක් ආවා. ඒක එනකම් බලන් ඉන්න ඕනේ. අර ලිස්ට් එක රතු පාට වෙලා තියෙන්නේ. ටේබල් එක කිස් වෙන ගමන් අපිට යන්න පුළුවන්. ඉතින් අංකෙ 279. අපි මේක ගත්තේ 6:14ට තමයි අපි මෙතනට ආවේ. ඒ විශ්වාසයක් ගන්න ඔයාලා මේ වෙලාව 7යි 8යි. බලමු. ටී ස්ක්‍රීන් එකේ තියෙනවා අපේ නම. බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න ගයිස් පැය එකමාරකට පස්සේ තමයි මෙතන ටේබල් එකක් හම්බුනේ අපිට. හරි අපි බඩගිනි හොඳටම බඩගිනි දැන් ඕඩර් එක දාමු. බලමු මොනවද දාන්න හොඳ කියලා. සද්ද නම් වැඩි පොඩ්ඩක් මෙතන. සලාම අපි දාමු රෙකමෙන්ඩේෂන් වලින්. මේකේ එකයි. ආයෙ දාමු ගයිස් මේක පැටි ඇල්බකෝ. ආයෙ දාමු රෙගියුලර් එකෙන් ප්ලේස් ඕඩර්. දැන් තුනක් දැම්මොන එකක් ආවා එන ගමන්. ඔන්න ඔහමයි එන්නේ ගයිස්. එකක් ආවා. අපි මේක කමු ඉස්සලා. අනිත් එක එනකම්. फिर මෙතනින් මිඩිස් කුඩු වුණ අපිට ගන්න පුළුවන් ගයිස්. මිඩිස් කුඩියක් දාගන්න නැත්නම් අන්න අනිත් එකත් එනවා වන්න බලා ගන්න වෙන විදිය. ගන්න. ඒක ගයිස් චීස් සහ මයෝනිස් එක. මේක අපි කාලා බලමු. Itadakimasu. මේ guys ඉඟුරු. අතදින්නේ ඉඟුරු. මේ තමයි wasabi. wasabi කියන්නේ මෙහි ඉඟුරු වගේම જાතියක් තමයි සැරයි. ගොඩක් සැරයි මේවා. පොඩ්ඩක් ගාගෙන කන්න තියෙන්නේ. එළිය දාගන්න හොඳ නැහැ. අපි මේක try කරලා බලමු guys. wasabi එක්ක පොඩ්ඩක්. අම්මු මාළු කියලා කිසිම වෙනසක් නැහැ ගයිස්. පට්ට රහයි. මේක කාලා බලමු. මේක චීස් සහ මයෝනිස් තමයි. wasabi ටිකක් ගාගෙන මෙහෙම මේක පොගෝගෙන කන්න තමයි අත්තමලයි ගයිස්. මේ බීම જાති ගොඩක් තියෙනවා ගයිස්. කොකාකෝලා තියෙනවා, ස්ප්‍රයිට් තියෙනවා, ෆැන්ටා තියෙනවා. කොකාකෝලා එකක් දානවා අපි මීඩියම් එකක්. කොකාකෝලා නම් එන්නේ මේක දිගේ නෙමෙයි. කොකාකෝලා ගෙනත් දෙනවා එයාලා ළඟට. ඉතක මම තව මොනවා හරි දාන්නම්. මොන අනිත්‍යයක් වෙනවා ගයිස්. ඒකයි. අපි කලින් එතකොට තව එකක් දාලා ගයිස් ඒක දැක්කේ නෑ.
මේක එන්න පොඩ්ඩක් පරක් වෙලා. සමහර ඒවා තියෙනවා. නෙමෙයි පෝක් එකද මන්දා. නේ පෝක් එක නෙමෙයි. බලමු guys මේකත් කාලා. ඔන්න ඕවටියක් දාන්න සෝයි සෝස්. මෙතන සෝයා සෝස් එක එක වර්ග වලින් දිනවා guys. දන්නේ නැහැ ඉතින් එකම රසවල තමයි මට නම් දැනෙන්නේ. හරි මම මේක try කරනවා. මේක මෙහෙම ගත්තා. මේකේ පොඩ්ඩක් පොඟ ගත්තා. ඒක පොඩ්ඩක් නෙවෙයි ගොඩක්ම පෙඟ වුණා. බලමු. කමු. මොනවද කියලා හිතා ගන්න නම් බෑ. pork එක guys pork එකත් පොඩ්ඩක් බලමු වෙන සෝයා සෝස් එකක් දාලා වාසෙ පොඩ්ඩක් උඩින් දාගමු දාගෙන එඩි දන්නේ වාසෙ කියන්නේ අම්බාන්න වැරගෙනවා මේක ලයින් අමුනේ අවුලක් නැහැ ඒක කොහොමද ප්‍රශ්න හරියට ඔසන මේක ඇත්තට ලොකුවට සෙට් නෑ ගයිස් හරියට ඔසන Coca-Cola එක ආවා ගයිස් Coca-Cola කියන ගහගෙන ගන්න Coca-Cola ආයෙ පොඩ්ඩක් දැම්ම ගයිස් ඒක රසයි sushi ගන්න ඇවිල්ලා බැදපු මසුත් කනවා. මෙයාට මස් නැතුව බැයි. අමාරුයි. ප්ලේට් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. දැන් 1474යි ගිහින් තියෙන්නේ. අපි ගත්තේ ඔයාලට පේනවා ඇති. potato chips එකක් තියෙනවා මොකක්ද cheese දාපේකද french fries with cheese butter and soy sauce මේක french fries with cheese එක දැම්මා එකත් බලමු අකෝයාගේ මේකේ රස නැහැ guys අපි ගිය පාර කෑවා මෙලෝ රසක් නැහැ බලන්න මෙයාට sushi ඇති මං කනවා guys මෙයාට බැරුණාට මං කනවා මේක salmon දැන් නෑ ඉස්සෝ බැදපු එකක් දාලා බලමු guys මේකේ වැටෙනවා guys කැලරි ගාණක් තියෙන ඕන්න බලන්න මේ කොච්චර කැලරි ප්‍රමාණයක් තියෙනවද මේකේ කියලා මේ අපිට බලන්න පුළුවන් මේක හදලා තියෙන විස්තර බඩුවා මොනවද මේ කහ පාටක් දාලා තියෙන්නේ දෙහි කැල්ලක් පැට්ටද වැරදිලා නම් පොඩ්ඩක් කන්න අමාරුයි වගේ ගයිස් පොත්ත වගේ දිනවනේ මාළුවයි මේක කමු ගයිස් අපි corn and mayonnaise ඒක බලමු සෝනා මේක දැන් ප්‍රෝග්‍රස් එකේ තියෙනවා අම්මෝ 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා දැන්ට
දැන්ට පිංගන් බඩ රෙදින ගයිස් ටිකක් තියෙනවා ගයිස්. එතකොට අපි ඉඟුරු කෑල්ලක්. ඉඟුරු ගෝවා වගේ. ගාලා බී. අටයි කාලයි ගයිස් වෙලාව. දැන් මෙතනට ඇවිල්ලා ගයිස් වෙනවා 7යි කාලට ආවේ. 7යි කාලේ. කාලට නෙමෙයි අපි 6යි කාලට ආවේ. දැන් පැය දෙකක් වෙනවා මෙතනට. ගන්න කොහොම සුෂි කෑමේ අමාරුවක්ද තියෙන්නේ කියලා. මම ජපන් කෑම වලට ආස නැහැ ගයිස්. එනකම්ම කිව්වේ ජපන් කෑම කන්න කියලා. ඒකට ආවට පස්සේ මෙයා හොයන්නේ ලංකාවේ කෑම. අතියන්දි මොනාරි කමුදුම මෙයාට ඕනේ කොත්තු රයිස් වුණා තමයි. මම තමයි හොයන්නේ අර දෙකක් ආවා. මේ වැටිලා අන්න ගන්නද? සම්බෝල්. මේ මාළු විස්තර. මාළු විස්තර ටික හැදිලා ගයිස්. මේ ඇවිල්ලා ඉරිංගුයි මයෝනිසුයි. ඒක ඉරිංගුයි මයෝනිසුයි කියන්නේ. මේ කමු. ඕ මේක මේක. කමු. කට්ටිය කමෙන්ට් එකේ දන්නේ පව්කාරව මාළු කනවා කියලා. මාළු කනවා කියලා. මාළු කෑවත් එකයි මාළු වෙන කෑවත් එකයි ගයිස්. ජපානයේ ප්‍රසිද්ධම කෑම තමයි සුෂි කියන්නේ. එන්න ලුක් එක. ඔක්කොම මට කන්න වෙන ලයින් එකක් තියෙන්නේ ගයිස්. ඔන්න ආවා මගේ එක මෙයාට එපා කරාගේ එපා. දෙහිදායකුත් ඇවිල්ලා ඉන්නේ කරාගෙත් එක්ක. ඔන්න ගයිස් කරාගේ. කරාගේ කියන්නේ බෙලපු ටික. මන්න එනවා ගයිස් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එක. වාව් චීස් දාලා. ඒක නම් සුපිරි වගේ ගයිස්. මිරිස් කුඩු පොඩ්ඩක් දැම්මම රහයි වගේ. බලමු එකක් කාලා මෙන්න මෙහෙමයි තියෙන්නේ. අම්මා. ඒක නම් සුපිරි ගයිස්. පට්ටම රහයි වගේ චීස් බේරෙන්න. टॉप बड यहाँ देना अरे इස්සो එක ආවා. ඒක නම් මිරිස් කුඩු පොඩ්ඩක් දාලා කමු. මෙන්න බඩ පිරෙන්න හේතුව ගයිස්. මේ යට තියෙන්නේ බත්. මේක නම් වෙන වෙනම ගන්න වෙන්නේ ගයිස්. ඒක නම් පට්ටම රහයි උන්දි. ඉස්සා බදලා දිනවා ගයිස්. ඒක සුපිරියරම් බදලා දිනවා. පට්ටම රහයි ඒක. මේ තියෙන්නේ බතල එක්ක අයිස්ක්‍රීම්. ඒව නම් අපිට සෙට් වෙන්නේ නැහැ. මෙතන තියෙන චොකලට් කේක්. ice cream and drinks. මං ගන්නවා guys chocolate cake එක. thank you for your guys chocolate cake එකයි. බලමු මේ දෙක සමම සෙට් වෙමු. මෙතන තියෙන්නේ guys මේ හිරමණයක් වගේ වතුර ගන්න පුළුවන් මට හිතෙන්නේ. බලමු අපි try කරලා. අර වතුර ගෙනවා උණු වතුර එන්නේ. ඒක guys ඊට පස්සේ අපිට තියෙන්නේ මෙතන තියෙනවා ඔචා කුඩු. ඔචා කුඩු තියෙනවා. ඔචා කුඩු දාලා ඔචා කුඩුවක් දාලා බොන්නයි තියෙන්නේ. මේක අල්ලන්න එපා කියලා තියෙනවා මේ උඩින් ගවල අර බර්න් කියලා කියන රස්නේ වැඩි ඇති මට හිතෙන්නේ. ඔන්නමයි ඔචා.
හොඳට මොනුයි ගයිස්. අපේ ඩෙසර්ට් එක එනවා ගන්න. ඔන්න ගයිස්. මෝ පොඩි මේ ලොකු. මගේ චොකලට් කේක් එක දෙන්න. ඔන්න මගේ චොකලට් කේක් එකයි පොඩිමයි ආවා ගයිස් අපි දෙන්න. හරි ගයිස් අපි කමු. Tamarai. Tamarai saya ni. Orang ni. Ini kalau apa? Cake yang nampak tamarai guys. Baru kian orang ni. Ubin, hopper. Pudi में काला बना मेरा ना रहा नहीं कि ना pudi में और ना शेप मटर අපි දෙන්න මෙච්චර තමයි කෑවේ අපි දෙන්න කියන්නේ මෙතනින් ඔයාලා දකින්න දෙන්නේ මෙතනින් භාගයටත් වැඩිය කෑවේ මම මේ ටිකට අපිට ගියේ තරගේ වීරයා මම මේ ටිකට අපිට ගියේ 2805යි එහෙනම් ඉස්සරහට සුපිරි වීඩියෝ ටිකක් ගේන්නම් ගයිස් දිගටම අපේ channel එකට ටික රැඳිලා ඉන්න ඊළඟට සුපිරි වීඩියෝ එකක් ගේනවා channel එක subscribe කරලා නැති කට්ටිය subscribe කරලා තියාගන්න හැමෝටම ජය වේවා සයනරා සයනරා එයාලා ජය සයනරා